ආයිබෝවන් 2025 වාර්ෂය අවසන් වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක පමණ පොඩි කාලයකි. වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක නොවන ස්වාභාවික විපතකට මුහුණ දීමට සිදු වුණා. ඒ තමයි දිට්වා සුළි කුණාටුව. මෙම වීඩියෝ තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් රටට ඇති වූ බලපෑම, 2025 වර්ෂයෙන් අපි උගත් පාඩම් සහ 2026 නව වසරට අපි ගත යුතු මඟ පිළිබඳවයි. දිට්වා සුළි කුණාටුව 2025 නොවැම්බර් මාසයේදී ඉන්දියන් සාගරයේ ඇතිව ශ්‍රී ලංකාවට දැඩි වර්ෂාපතනයක් සහ ශක්තිමත් සුළං රැගෙන ආවා. මෙම සුළි කුණාටුව හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර ආදී දිස්ත්‍රික්ක වලටත් මධ්‍යම කඳුකරය වැනි ප්‍රදේශවලටත් දැඩි ජල ගැනීම් සහ නායෑම් ගෙන දුන්නා. දිට්වා සුළි කුණාටුව නිසා මිනිස් ජීවිත හා දේපල විනාශ වූවා පමණක් නොව ලක්ෂ ගණන් ජනතාවට තම නිවාස අත්හැර ආපදාසහන මධ්‍යස්ථානවලට යාමට සිදු වුණා. ගොවිතැන් කටයුතු විනාශ වීම, මාර්ග හා පාලම් කඩා වැටීම, විදුලිය සහ ජල සැපයුමට සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. මේ ස්වාභාවික විපතක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් ජන ජීවිතයටත් දැඩි බලපෑමක් ඇති කළ ඛේදනීය අවස්ථාවක් විය. මෙවැනි අසීරු කාලයක ශ්‍රී ලාංකිකයන් එකමුතුව එකිනෙකාට උදව් කළ ආකාරය දක්නට ලැබුණා. ආපදා කළමනාකරණ අංශ, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මැදිහත් වී ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට දැක් වූ සහයෝගය ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම ලොවට පෙන්වූ අවස්ථාවක් විය. වසර අපට පෙන්වූ වැදගත් පාඩමක් තියෙනවා. ස්වාභාවික විපත් අපට නවත්වන්න බැරි වුණත් ඒවාට සූදානම් වීම අපට කළ හැකි දෙයක් බව. කාලගුණ අනතුරු ඇඟවීම පිළිබඳව, පරිසරය ආරක්ෂා කිරීම සහ විපත් කළමනාකරණය පිළිබඳව මනාව දැනුවත්භාවයක් තිබීම අපේ අනාගතයට වැදගත් වෙනවා. නව වසරට අපි පා තබන්නේ අභියෝග මැදින් වුණත් නව බලාපොරොත්තු සහිතවයි. වැටකුණු තැනින් නැගිට 2026 නව වසරේ ආරක්ෂිත, සාමකාමී සහ වඩාත් ශක්තිමත්